අයිබෝවන් සුබ දවසක් කාලා හැම කෙනෙක්ටම. ඉතින් මම කලින් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා අඩු මුදලින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට එන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ එක බලපු ගොඩාක් දෙනෙක් මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම හිතුවා මේ ප්‍රශ්න වලට පිළිතුරු විදියට මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් ගොඩාක් අය අහලා තිබ්බා අපි ඕස්ට්‍රේලියාවට අයදුම් කරද්දී ඇප්ලිකේෂන් ෆී එකක් තියෙනවාද කියලා. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ගොඩාක් යුනිවර්සිටි වලට නොමිලේම අයදුම් කරන්න පුළුවන්. ඊළඟට අපි ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට අයදුම් කරන්න පුළුවන් ක්‍රම 3ක් හඳුනා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි ශ්‍රී ලංකාවේ අපොස උසස් පෙළ විභාගයේ හදාරා සමත් වෙලා තියෙනවා නම් අපිට ඕස්ට්‍රේලියාවේ බැචලර් එකක් සඳහා අයදුම් කරන්න පුළුවන්. ඊළඟට අපි ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයේ සමත් වෙලා ඒ වගේම අවුරුද්දක් වගේ කාලයක් සංචාරක ශාස්ත්‍රයේ පළපොරොත්තුක් තියෙනවා නම් මෙහි තියෙන ටුවරිසම් ස්කූල් වලට අයදුම් කරන්න පුළුවන්. ඊළඟට අපි ලංකාවේ බැචලර් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඕස්ට්‍රේලියාවේ මාස්ටර් එකක් සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මේ සඳහා අවශ්‍ය කරන දේවල් කියලා. ඉතින් අපි බැචලර් එකක් සඳහා අයදුම් කරනවා නම් අපි ඉස්සෙල්ලාම අපේ ඇප්ලිකේෂන් එක තියෙන්න ඕනි. මේක අපිට ගොඩාක් වෙලාවට පෝටල් එකක් through apply කරන්න, එහෙමත් නැත්නම් manually download කරලා email කරන්න වගේ පුළුවන් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඕස්ට්‍රේලියාව කියන්නේ ජර්මන් භාෂාව කතා කරන රටක් නිසා Taman ඩිග්‍රී එකකට නම් apply කරන්නේ. එතකොට මේ ඩිග්‍රී එක ජර්මන් භාෂාවෙන් නම් තියෙන්නේ. එතකොට එයාලා ලබා දෙන එයාලගේ භාෂා ප්‍රවීණතා මට්ටම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් Taman ඇප්ලයි කරන්නේ ඉංග්‍රීසි මීඩියම් බැචලර් එකකට නම් ඒ අවස්ථාවේදීත් ඕන් ලබා දෙන ඉංග්‍රීසි භාෂා හැකියාව ප්‍රවීණතා මට්ටම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊළඟට අපි බැචලර් එකක් සඳහා අයදුම් කරනවා නම් අපිට තියෙන්න ඕනි අපේ GCE A level සහ GCE O level කියන විභාග සමත් වෙලා අපේ ළඟ ඒ සහතික තියෙන්න ඕනි. ඊළඟට මේ අවස්ථාව වෙන විට අපිට පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනි. පාස්පෝර්ට් එකේ අපි ස්කෑන් කරපු කොපි එකක් තියෙන්න ඕනි. ඊළඟට පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක්, ඊළඟට අපිට මොටිවේෂන් ලෙටර් එකක්, ඊළඟට අපි ළඟ CV එකක් තියෙන්න ඕනි. ඊළඟට අපි පාසල් අධ්‍යාපනය ලැබුවට පස්සේ ඒ පාසල් වලින් අපිට ලබා දෙන රෙකමෙන්ඩේෂන් ලෙටර් එකක් තියෙන්න ඕන. ඉතින් මේ දේවල් අපිට ඩිග්‍රී එකක් සඳහා අයදුම් කිරීමේදී අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු මාස්ටර් එකක් සඳහා ඇප්ලයි කරනකොට මොනවද අපි සූදානම් කරගන්න ඕනි කියලා. ඉතින් මෙතෙන්දී අපි අපේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගත්ත බවට ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක සහ ඊළඟට අපේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක තියෙන්න ඕනි. ඊළඟට අපි මෙහිදීත් අපි ඉල්ලන්නේ ජර්මන් භාෂාවෙන් නම් ඒ සම්බන්ධ භාෂා ප්‍රවීණතාවය හෝ අපි ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඒ සඳහා ඕන් සඳහන් කරන මට්ටමට අපේ භාෂා හැකියාව සාතික කරන්න පුළුවන් සාතික තියෙන්න ඕනි. එහෙමත් නැත්නම් සමහර අවස්ථාවලදී තමන්ගේ ඩිග්‍රී එක ඉංග්‍රීසි භාෂාවෙන් හදාරා ඇත යනුවෙන් අපිට විශ්වවිද්‍යාලයෙන් අනුමැතියක් ලබා ගන්න පුළුවන් නම් අපේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් එයත් අපිට සමහර යුනිවර්සිටි වලට මේ භාෂා හැකියාව ප්‍රවීණතා මට්ටම වෙනුවට එය පිළිගන්න අවස්ථා තියෙනවා. ඊළඟට ඉස්සෙල්ලා වගේම මෙතෙන්දිත් අපිට පාස්පෝර්ට් එකේ ස්කෑන් කොපි එකක්, ඊළඟට පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක්, මොටිවේෂන් ලෙටර් එකක්, ඊළඟට CV එකක් සහ අපි වැඩ කරලා තියෙන තැනක හෝ එහෙම නැත්නම් අපේ උසස් අධ්‍යාපනය ලැබපු ඩිග්‍රී එක හදාරපු තැනක අපිට රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් ගන්න පුළුවන් නම් ඒවත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඊළඟට අපි ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා අධෛර්යම සඳහා අයදුම් කිරීමේදී විශේෂ දෙයක් සිදු කරන්න ඕනේ. ඒක තමයි අපේ ඩොකියුමන්ට් ලීගලයිස් කිරීම කරන්න ඕනේ. එතකොට අපි බැචලර් එකක් සඳහා නම් අපි අයදුම් කරන්නේ ඒ අවස්ථාවේදී අපිට O level සහ A level සර්ටිෆිකේට් ෆොරේන් මිනිස්ට්‍රි එකෙන් නොටිස් කරලා VFS එකෙන් ලීගලයිස් කරගන්න ඕනේ. ඒ වගේම අපි මාස්ටර් එකකට නම් ඇප්ලයි කරන්නේ ඒ අවස්ථාවේදීත් අපේ ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් සහ ඩිග්‍රී සර්ටිෆිකේට් එක අපිට ෆොරේන් මිනිස්ට්‍රි එකෙන් නොටිස් කරලා VFS එකෙන් ලීගලයිස් කිරීම කරගත යුතු වෙනවා. ඉතින් මේ විදිහට හරි විදිහට අයදුම් පත්‍රය පුරවලා අපි ඇප්ලයි කරාට පස්සේ අපි ඔෆර් ලෙටර් එකක් ලැබෙනතුරු බලාගෙන ඉන්න ඕනේ. ඉතින් අපිට ඔෆර් ලෙටර් එකක් ලැබුණාට පස්සේ අපි දන්නවා ලංකාවේ අපිට ඕස්ට්‍රේලියානු එම්බසි එකක් නැහැ. ඉතින් ඒක නිසා අපි ළඟම තියෙන රටකට අපේ රෙසිඩන්ට් පර්මිට් ඇප්ලයි කරන්න යන්න වෙනවා. ඉතින් අපිට ළඟම ඕස්ට්‍රේලියානු එම්බසි එකක් තියෙන්නේ ඉන්දියාවේ නිව් ඩෙල්හි. ඉතින් අපිට ඔෆර් ලෙටර් එක ලැබුණ ගමන් අපි ඉන්දියාවේ නිව් ඩෙල්හි ඕස්ට්‍රේලියානු එම්බසි එකෙන් අපිට අපොයින්ට්මන්ට් එකක් ඉල්ලලා ඊමේල් එකක් යවන්න ඕනේ. ඉතින් මේ දවස්වල අපිට අපොයින්ට්මන්ට් ලැබෙන්නේ ගොඩක් පරක්කු වෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඒක නිසා අපිට ඔෆර් ලෙටර් එක ලැබුණ ගමන් අපි ඉක්මන් කරලා අපිට අපොයින්ට්මන්ට් එකක් ඉල්ලීම් කිරීම කළ යුතු වෙනවා. ඉතින් ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟට දැන් අපි ඉන්දියාවට යන්න නම් ඉන්දියන් වීසා ඇප්ලයි කරන්න ඕනේනේ. ඉතින් ඉන්දියන් වීසා ඇප්ලයි කරන්න මොනවද අපි සූදානම් කරගන්න ඕනි දේවල් කියලා. ඉතින් වීසා ඇප්ලයි කිරීමේදී ඉස්සෙල්ලාම අපිට ඇප්ලිකේෂන් ෆෝම් එක හරි විදිහට නිවැරදිව
පුරවලා ඉදිරිපත් කිරීම කර යුතු වෙනවා. ඉතින් දැන් මම මෙතෙන්දී කතා කරන දේවල් වල ඔරිජිනල් සෙට් එකත් ඒ වගේම ඒ ඔරිජිනල් සෙට් එකේ black and white photocopy තනි A4 තනි පැත්තට ගත්ත A4 size black and white photocopy සෙට් එකකුත් වෙන වෙනම සූදානම් කරගත යුතු වෙනවා. ඒතකොට ඔරිජිනල් සෙට් එක සහ photocopy සෙට් එක වෙන වෙනම සූදානම් කරගන්න ඕනේ. ඔන්න අපි visa application form එක නිවැරදිව පුරවලා ඉදිරිපත් කරගන්න ඕනේ. ඊළඟට අපිට මේ වෙද්දි පාස්පෝර්ට් තියෙන්න ඕනේ. අපි පවුලේ කීප දෙනෙක් යනවා නම් ඔවුන්ගේ පාස්පෝර්ට් උත් අපි ෆොටෝකෝපි සහ පාස්පෝර්ට් එක සූදානම් කරගන්න ඕනේ. ඊළඟට අපිට අපොයින්ට්මන්ට් එකක් ලැබෙනවා. ඉතින් අපිට ලැබෙන අපොයින්ට්මන්ට් එකේ print out එකක් අපි print කරලා අරගෙන යන්න ඕනේ. ඊළඟට අපි පාස්පෝර්ට් සයිස් ෆොටෝග්‍රාෆ් අරගෙන යන්න ඕනේ. අපේ පවුලේ ඉන්න සමාජිකයන් ප්‍රමාණය අනුව ඔවුන්ට අවශ්‍ය පාස්පෝර්ට් සයිස් ෆොටෝග්‍රාෆ් අරගෙන යන්න ඕනේ. ඊළඟට අපි පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් ලබා ගත යුතු වෙනවා. මේ වයස 18ට වැඩි කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට ඔෆර් ලෙටර් එක අවශ්‍ය වෙනවා. ඊළඟට අපි වීසා ඇප්ලිකේෂන් එක සඳහා ගාස්තුව ගෙවපු රිසිට් එක අවශ්‍ය වෙනවා. ඒකට මම මේ කියපු දේවල් වල ඔරිජිනල් සහ ඒ වගේ black and white ෆොටෝකෝපි වෙන වෙනම සෙට් හදලා අරගෙන යන්න වෙනවා. ඉතින් ඊළඟට අපි බලමු දියාවේ නිව් ඩිල්ලියේ ඔස්ට්‍රේලියානු එම්බසි එකට අපි මොනවද බාර දෙන්න ඕනේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා මෙතෙන්දී අපි පවුලේ සමාජිකයන් කීප දෙනෙක් සහභාගී වෙනවා නම් ඔවුන් සඳහා වෙන වෙනම අපේ ඩොකියුමන්ට් සෙට් එක හදාගෙන යන්න ඕනේ. ඒක වෙන වෙනම ෆයිල් ගත කරලා හදාගෙන යනවා නම් ගොඩක් හොඳයි. ඔරිජිනල් සෙට් එක ෆොටෝකෝපි සෙට් එක වෙන වෙනම එක්කෙනාට ගානේ හදාගෙන යනවා නම් ඒක ගොඩක් පැහැදිලි. ඉතින් මෙතෙන්දී අපි වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක නිවැරදිව පුරවලා දාලා දිය යුතු වෙනවා. ඊළඟට අපිට ලැබෙන අපොයින්ට්මන්ට් එක print out කරගෙන අරගෙන යන්න වෙනවා. ඊළඟට අනිවාර්යයෙන්ම අපේ පාස්පෝර්ට්, බර්ත් සර්ටිෆිකේට්, අපි විවාහක නම් මැරේජ් සර්ටිෆිකේට් ඒ වගේ අපි ට්‍රාන්ස්ලේට් කරපුවත් එක සහ ඒ වගේ ඔරිජිනල් සහ ෆොටෝකෝපි අවශ්‍ය වෙනවා. ඊළඟට අපේ ඔෆර් ලෙටර් එක, ඊළඟට අපි පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් අවශ්‍ය වෙනවා. ඊළඟට වීසා ඇප්ලිකේෂන් ෆී එක සඳහා පේමන්ට් කරපු රිසිට් එක අවශ්‍ය වෙනවා. එතකොට තවදුරටත් අපි ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා නවතින්නේ කොහේද කියලා අපි ඇකොමඩේෂන් එකක් වෙන් කරවාගෙන එතකොට අපි ඒක ප්‍රූව් කරන්න අපි ඒ අදාළ තොරතුරු ලබා දිය යුතු වෙනවා. ඒ කියන්නේ රෙන්ටල් ඇග්‍රීමන්ට් එක මේ වගේ දේවල්. ඊළඟට අපේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ලබා දිය යුතු වෙනවා. ඊළඟට අපිට ඒ කියන්නේ අපේ ප්‍රූෆ් ඔෆ් ෆයිනෑන්ෂල් ඒ කියන්නේ අපි කොහොමද අපි මේ සඳහා ෆන්ඩ්ස් හොයාගත්තේ කියලා අපි එක්ක අපේ සැලරි ෂීට් එහෙම නැත්නම් අපි යම් කිසි දෙයක් විකුණලාද ඒ වගේ අපි මේ ෆන්ඩ්ස් හොයාගත්තේ කොහොමද කියලා අපි ඔප්පු කිරීම සඳහා දාලා ලියකියවිලි වාර දිය යුතු වෙනවා. ඊළඟට අපිට ඔස්ට්‍රේලියානු එම්බසි එකෙන් නිව් ඩිල්ලියේ පොසිටිව් ආන්සර් එකක් ලැබුණාට පස්සේ අපි වීසා ඩී එක ඇප්ලයි කරන්න ඕනේ. මෙහිදී අපි වීසා ඩී එකක් ඇප්ලයි කරන්නේ අපිට රෙසිඩන්ට් පර්මිට් එක කලෙක්ට් කරගන්න වෙන්නේ ඔස්ට්‍රේලියාවට ගිහලා. ඉතින් ඔස්ට්‍රේලියාවට යෑම සඳහා අපිට වීසා ඩී ඇප්ලයි කරන්න වෙනවා. ඉතින් එතෙන්දී අපි නැවත ඉන්දියාවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එය ලංකාවේ VFS එක හරහා අපිට සිදු කරන්න පුළුවන් කටයුත්තක්. ඉතින් අපි ඊළඟට බලමු ඔස්ට්‍රේලියාවේ යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්නේ කොහොමද පියවරෙන් පියවරට කියලා. මේ විදිහට අපි අපේ තෝරාගන්න යුනිවර්සිටි එකේ ලින්ක් එකෙන් ඇතුළට ගියාම මෙන්න මේ වගේ මේ ඔයාලට දකින්න ලැබෙයි. මෙන්න මේ වගේ හෝම් පේජ් එකක් එනවා. ඉතින් මේ හෝම් පේජ් එකේ ඔයාලට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන විස්තර හැම දෙයක්ම දකින්න ලැබෙනවා. ඉතින් මෙතන නොයෙකුත් ඩිග්‍රී තියෙනවා. ඉතින් Tamanට අදාළ විශේෂ ක්ෂේත්‍රය තෝරගත්තට පස්සේ ඊළඟට දැන් අපි එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තෝරගත්තාම ඒක මාස්ටර් එකක්ද බැචලර් එකක්ද මේ විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් තමන් අදාළ විශේෂ ක්ෂේත්‍රය තෝරගෙන ඊළඟට ඒක ඇතුළට අපි ගියාම මේ අපි තෝරගන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන සියලුම විස්තර. ඒ කියන්නේ ඒකේ කාලය කොච්චරක්ද, ෆුල් ටයිම් එකක්ද, මේකේ ක්‍රෙඩිට් ගාන කොයි වගේද, ඊළඟට මේකට අවශ්‍ය වෙන කොයිවගේ භාෂා සදස්කම් මට්ටමක් අවශ්‍ය වෙනවද, මේ වගේ ගොඩාක් තොරතුරු අපිට දැක ගන්න පුළුවන්. ඉතින් හරි ලේසි මේක පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක භාවිතා කරලා මේ තොරතුරු සියල්ලම ලබා ගන්න. ඉතින් මේකදී අපිට අවශ්‍ය වෙන සදස්කම් බලුවාම දැන් අපි හිතුවොත් C1 level එක ඕනේ කියනවා. එතකොට C1 level එක කියන්නේ ඒක equal වෙනවා අපි ගත්තොත් බලමු අපි PTE ඊළඟට IELTS වගේ තමයි ගොඩක් අය ලංකාවේ කරන්නේ. එතකොට ඒ වගේ ලකුණු මට්ටමුත් මේකේ දක්වලා තියෙනවා. එතකොට ඒක කොච්චරක් වගේ වෙනවද කියලා Tamanට හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ සියලුම විස්තර මෙතන ඇතුළත් වෙනවා. කොහොමද ඇප්ලයි කරන්නේ, මොන වගේ කාලයක්ද, ඒ වගේ සියලුම තොරතුරු මෙතන ඇතුළත් වෙනවා. ඊළඟට මෙතන වැදගත්ම දේ තමයි ඩෙඩ්ලයින් එක. එතකොට Taman ඒ දිනයට කලින් ඇප්ලයි කරන්න වග බලා ගන්න ඕනි. එතකොට මේ හැම ප්‍රෝග්‍රෑම් එකකම මේ ඩෙඩ්ලයින් ඔයාලට පැහැදිලිව දැනගන්න මේ දෙක බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ස්ටෙප් බයි ස්ටෙප් සරලව මෙතනත් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඔයාලට මම හිතනවා මේ මම ලින්ක් ටික ලබා දෙන්නම්
පබ්ලික් යුනිවර්සිටි වල. එතකොට ඔයාලට පුළුවන් මේ හැම යුනිවර්සිටි එකකටම ගිහිල්ලා මේ දවස්වල ඇප්ලයි කරන්න තියෙන ඒවා මොනවද බලලා තෝරා බේරාගෙන තමන්ගේ විශේෂ ක්ෂේත්‍රයට අදාළව මාස්ටර් එකක්ද බැචලර් එකක්ද යන්න තෝරාගෙන ඇප්ලයි කරන්න. මම හිතනවා මේක උදව්වක් වුණා කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉස්සරහට කොහොමද මොටිවේෂන් එකක් ලියන්නේ මේ වගේ ගොඩක් අතරතුර අරන් ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ නාලිකාවත් එක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.